හෙල්ලෝ සුබ දවසක් යාළුවනේ සතුටින් ඉන්නව නේද? ඔයාලව අපේ My Voice Movie channel එකට ආදරයෙන් පිළිගන්නවා. සුපිරි අලුත් පරණ movies බලන්න නම් එකතු වෙන්න මාත් එක්ක. ඔන්න මම අදත් අරගෙන ආවා. ඔයාලගේ හදවතටම දැනෙන ලෝකයා කඩවන්නේ සමත්තුම සංවේදීම කතාවක්. අම්මා තාත්තා ඉස්සරහා තමන්ගේ දරුවන්ව ඝාතනය කරන, දරුවන්ගේ ඇස් ඉස්සරහා අම්මා තාත්තව ඝාතනය කරන සංවේදී කතාවක්. මේ කතාව බලන ඕනම කෙනෙක් ඇහැට කඳුලක් ගේන එක නවත්තන්න නම් කාටවත්ම බැරි වෙයි. ඉතාලියේ දෙවන ලෝක යුද්ධ කාලෙදී සිද්ධ වුණ ඇත්ත කතාවක්. ඒ කාලෙදී ජර්මන් හමුදාවේ අය යුදෝ ජාතිකයන්ව හොයලා පවුල් පිටින් ඝාතනය කරනවා. ඉතින් මේ කතාව වෙන ජූඩෝට ඒ වගේ සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. 1997 දී නිෂ්පාදනය කරලා තියෙන සම්මාන 10ක් දිනාගත්ත ඩ්‍රාමා මූවි එකක්. මූවි එකේ නම තමයි Life is Beautiful. ඉතින් මේ මූවි එක බලලා හොඳයි කියලා හිතනවනම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම කමෙන්ට් එකකුත් දෙන්න අමතක කරන්න එපා. මොකද ඒක අපට ලොකු සපෝට් එකක් වෙනවා. තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරේ නෑ නේද? එහෙනම් ඉක්මනින්ම සබ්ස්ක්‍රයිබ් කරන්නත් කියලා මං ආදරයෙන් ඉල්ලනවා. ඔයාලා මොකද හිතන්නේ? ජූඩෝගේ පවුලේ අයට මොකක් සිද්ධ වේද? ජූඩෝට එයාගේ පවුලේ අයව බේරගන්න පුළුවන් වේද? ඒ වෙනුවෙන් එයාට මොනව කරන්න සිද්ධ වෙයිද? ඉතින් මේ හැම දෙයක්ම බලන්න නම් ඔයාලට මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි ළමු මූවි එක පැත්තට. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ 1939 ඉතාලිය කියලා. මේ කතාවේ ප්‍රධාන නළුවා තමයි ජූඩෝ. එයා හැම තප්පරයක්ම සතුටින් ඉන්නවා විතරක් නෙවෙයි, එයාගේ කතාවෙන් ඕනම කෙනෙක්ව වශී කරගන්න පුළුවන් අහිංසක කෙනෙක්. ජූඩෝට ඉන්නවා මාමා කෙනෙක්. එයාට නගරේ ලොකු හොටෙල් එකක් තියෙනවා. ඉතින් දවසක් ජූඩෝ එයාගේ යාළුවත් එක්ක මාමව හම්බ වෙන්න යනකොට මෙයාලගේ වාහනේ මගදී කැඩෙනවා. ජූඩෝගේ යාළුවා තමයි ඒක හදන්න try කරන්නේ. ඒ වුණාට ජූඩෝ ඇවිල්ලා සැරින් සැරේ කරදර කරන නිසා යාළුවා කියනවා ජූඩෝට ටිකක් ඇවිදලා එන්න මම මේක හදන්නම් කියලා. ඊට පස්සේ ජූඩෝ ඒ ළඟ තියෙන ගෙදරක් පැත්තට යනකොට එකන ගෑනු ළමෙක්ව දැකලා එයාත් එක්ක කතා කරනවා. මම තමයි මේ පැත්තේ ඉන්න රාජකුමාරයා. මේ හැම දෙයක්ම අයිති මට කියනවා. එහෙම කියනකොටම තරුණියකගේ කටහඬක් ඇහිලා ජූඩෝ ඒ පැත්ත බලනවා. එතන උඩ තට්ටුවේ ඉඳලා ඒ තරුණියව වැටෙන්න යනවා දකින ජූඩෝ ඉක්මනට ගිහිල්ලා එයාව අල්ලගන්න ගමන් ඔයා හැමදාම ගෙදරින් එළියට එන්නේ මේ විදියට දහනවා. නැහැ, බඹරෙක් මගේ කකුලට විද්දා. ඒකයි මාව වැටුනේ. ඉතින් ජූඩෝ බඹර විස ගොඩක් භයානකයි කියලා ඒ විස අයින් කරන්නයි හදන්නේ. ඒ තරුණියගේ නම තමයි ඩෝරා. එයා ඉක්මනට මම හොදින් කියලා එතනින් නැගිටලා මම ඔයාට කොහොම ස්තුති කරන්නද මණ්ඩ කියනකොට නැහැ, ඔයා ස්තුති කරන්න ඕනේ නැහැ. බලන්න මේ පරිසරේ කොච්චර ලස්සනද. තරුණියෝ අහසින් වැටෙනවා, කුරුල්ලෝ පියාඹනවා. මම මේ වෙලාවෙම මෙතනට එනවනේ කියලා ජූඩෝ ඒ මොහොත වර්ණනා කරනවා. ඊළඟට ජූඩෝ කරන්නේ එයාලගේ ෆාම් එකේ තියෙන බිත්තර ටිකකුත් අරගෙන මම මේ බිත්තර කන ගමන් ඔයාලව මතක් කරගන්නම් කියලා එයාලට සමුදේලා මාමගේ හොටෙල් එකට යාළුවත් එක්ක යනවා. ඉතින් මාම මේ දෙන්නවම නවත්ත ගන්නවා. ඒ වුණාට ජූඩෝගේ හිතේ තියෙන පොච්චාප්පොර පටන් ගන්න. ඉතින් ඒකට ලයිසන් එකක් ඕනේ. ඒක නිසා ජූඩෝ නගරේ ඉන්න ඔෆිසර් කෙනෙක්ව හම්බ වෙන්න යනවා. ඒ උනට වැඩක් වෙන්නේ නැහැ. එයා ජූඩෝට ලයිසන් එක දෙන්නේ නැතුවම ඔෆිස් එකේ පිටත් වෙනවා. ඔන්න ඔය වෙලාවේදී ඔෆිස් එකේ ජනේලෙ ළඟ තියෙන මල් පෝච්චියක් ජූඩෝගේ අත වැදිලා බැරි වීමකින් උඩ තට්ටුවේ ඉඳලා පහළට ගිය අර ඔෆිස් එකේ ඔළුවට වැටෙනවා. මේක දැක්ක ජූඩෝ ෂා නියම ඉලක්කය කියලා ඉක්මනට පහළට යනවා. ඊට පස්සේ අර ඔෆිස ළඟට යනකොට ඒ ඔෆිසර් එයාගේ කැප් එක ගලවලා එතන තියෙන කාර් එකක් උඩ තියනවා දකින්න ජූඩෝ තවමත් එයාගේ සාක්කුවේ තියෙන බිත්තර ටික ඒ කැප් එකට දාලා ඔෆිසර්ගෙන් අහනවා මොකද වුනේ කියලා. ඔෆිසර් ඉන්නේ තරහ ඉන්නේ. බලමුකෝ ඔයා ලයිසන් එක ගන්න හැටි කියලා ජූඩෝට බනින ගම එයාගේ කැප් එක දා ගන්නවා. ඒ ඔෆිසරට හිතා ගන්නවත් වෙලාවක් නැහැ. අර කැප් එක ඇතුලේ තිබුණු බිත්තර ටික කැඩිලා ඔළුව දිගේ බේරෙනවා. මේ වැඩේ නිසා ඔෆිසරට තවත් තරහා ගිහින් ජූඩෝගේ පස්සෙන් පන්නන්න ගන්නවා. ඉතින් ජූඩෝ එයාගෙන් බේරෙන්න කියලා පාරේ යන කෙනෙක්ගේ බයිසිකලේ අරගෙන එතනින් යනවා. ඉතින් ඒ යනකොට පාරේ යන ගැහණු ළමයෙක්ගේ ඇඟේ වැදින ජූඩෝව වැටෙනවා. එයා වෙල කවුරුවත් නෙවෙයි ඩෝරා. ඩෝරාව දැකලා ජූඩෝ පුදුම වෙනවා. අපි කවදා වෙනකම් මේ විදියට හැප්පෙයිද කුමරිය? ඒත් මට සමාව වෙන්න.
මට ඔයාගෙන් මේ වෙලාවේ සමුගන්න වෙනවා. එහෙම කියලා ජූඩෝ බයිසිකලෙත් එතනම දාලා දුවනවා. දැන් අපිට පෙන්වන්නේ ජූඩෝ අංකල්ගේ හොටෙල් එකට ජොයින් වෙලා වැඩ කරනවා. ඉතින් මේ හොටෙල් එකට පුරුද්දක් විදිහට ඩොක්ටර් කෙනෙක් එනවා. එයා තේරවිලි වලට කැමති. කවුරු හරි යාගෙන් තේරවිල්ලක් අහලා ඒකට උත්තරේ හොයාගන්න බැරි වුණොත් ඒ ඩොක්ටර්ගේ හිතට හරිනෑ. ඒ විතරක් නෙමෙයි එයාට ඒ වෙලාවේදී කැම බීම මොනවත්ම ඕන කරන්නේ නැහැ. ඔන්න ඔය අතර දවසක තමයි ජූඩෝට ඩොක්ටර්ව මුණ ගැහෙන්නේ. ඉතින් එයා ජූඩෝගෙනුත් තේරවිල්ලක් අහනවා. ජූඩෝ හරිම ලේසියෙන් ඒක විසඳලා දෙනවා. එතනින් පස්සේ ඒ ඩොක්ටර් ජූඩෝත් එක්ක හිතවත් වෙනවා. ඒ වගේම තවත් දවසක මේ හොටෙල් එකට ගුරුවරයෙක් එනවා. එයා රෝමේ ඉඳලා එන්නේ. එයා ඇවිල්ලා තියෙන්නේ ඊළඟ දවසේ පාසලකට ගිහිල්ලා වැඩසටහනක් කරන්න. ඔන්න ඒ පාසලේම තමයි ඩෝරා වැඩ කරන්නේ. මේක දැනගෙන ජූඩෝ ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඊළඟ දවසේ ජූඩෝ කරන්නේ අර ගුරුතුමාටත් කලින් නැගිටලා පාසලට යනවා. ඊළඟට මම තමයි රෝමේ ඉඳලා ආපු ගුරුවරයා කියලා ඒ පාසලේ අයත් එක්ක කතා කරලා ඩෝරා ළඟට ගිහිල්ලා අහනවා මට ඔයාව ඉරිදට හම්බ වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඩෝරා කියනවා මම ඉරිදට ඔපෙරා එකක් බලන්න යනවා කියලා. ඉතින් දැන් ජූඩෝ ඒ පාසලේ ඉන්න ළමයිට කතා කියලා දෙනකොට රෝමේ ඉඳලා ආපු ඇත්ත ගුරුවරයා එතනට එනවා. ජූඩෝට දැන් කරගන්න දෙයක් නැහැ. එයා ඉක්මනට එතන තියෙන ජනේලෙකින් පැනලා දුවනවා. දැන් අපිට පෙන්වන්නේ ඉරිදා දවස ජූඩෝ ඔපෙරා එක බලන්න ඇවිල්ලා. ඒ වෙලාවේදී ජූඩෝ දකිනවා ඩෝරා වෙන කෙනෙක් එක්ක ඔපෙරා එක බලන්න ඇවිල්ලා. එයා වෙන කවුරුවත් නෙවෙයි. එදා අර පොත්සාප්පුවේ ලයිසන් එක ගන්න ගිය වෙලාවේ හිටපු ඔෆිසර්. ඔයාලට මතක ඇතිනේ යාළුවා. කොහොම හරි ඔපෙරා එකත් ඉවරයි. දැන් හැමෝම යන්නයි හදන්නේ. ඒ වුණාට ජූඩෝට එක වචනයක්වත් ඩෝරාත් එක්ක කතා කරන්න බැරි වුණා. ඉතින් මේ වෙලාවේ හොඳටම වහිනවා. අර ඔෆිසර් ඩෝරාව එක්කගෙන යන්න වාහනේ අරගෙන එන්න කියලා ගිහින් ඉක්මනටම වාහනේ අරගෙන ඩෝරා ළඟට එනවා. ඩෝරාටත් කරන්න දෙයක් නැහැ. ඩෝරා ගිහිලා වාහනේට නගිනවා. ඒ වෙලාවේදී අපිට පෙන්නනවා වාහනේ ඇතුලේ ඉන්නේ අර ඔෆිසර් නෙවෙයි ජූඩෝ කියලා. ඩෝරා මේක දකින්නේ නැහැ. එයා එතන ඉන්නේ ඔෆිසර් කියලා හිතාගෙන හොඳටම බනිනවා. ඒ වුණාට එක පාරටම ජූඩෝ වාහනේ ඇතුලේ ඉන්නවා දැකලා ඩෝරා කෑ ගහනවා. ඒ වුණාට ඩෝරා ගොඩක් සතුටු වෙනවා ජූඩෝව දැකලා. ඉතින් මේ දෙන්න එයාලා ගැන ගොඩක් දේවල් කතා කරනවා. ඒ අතර තමයි ජූඩෝ ඩෝරාට ආදරය කරනවා කියලා කියන්නේ. ඒ වුණාට ඒකට ඩෝරා මොනවත්ම කියන්නේ නැහැ. ඔන්න එතනින් පස්සේ නම් අපිට පෙන්වන්නේ අංකල්ගේ හොටෙල් එකේ කාගේ හරි එන්ගේජ්මන්ට් එකක්. ටික වෙලාවක් ගියාට පස්සේ ජූඩෝ දැනගන්නවා ඒ වෙන කාගේවත් නෙවෙයි ජූඩෝ ගොඩක් ආදරය කරන ඩෝරාගේ එන්ගේජ්මන්ට් එක කියලා. ඒ විතරක් නෙවෙයි ඩෝරා විවාහ වෙන්න හදන්නේ එදා ඔපෙරා එක බලන්න ආපු ඔෆිසර්ත් එක්ක. ඉතින් මේ හැමදේම දැනගෙන ජූඩෝ ගොඩක් දුක් වෙනවා. ඒ වුණාට එයා ඒක කාටවත්ම පෙන්වන්නේ නැහැ. ඒත් ජූඩෝට මේ වෙලාවේ එක දෙයක් තේරෙනවා. ඩෝරාගේ මූණේ කිසිම සතුටක් නැහැ කියලා. හරියට එයා මේ විවාහයට කැමති නැහැ වගේ. ඔයාලා දන්නවද තව දෙයක්? ඒ තමයි ඩෝරාත් මේ වෙනකොට ජූඩෝට ආදරය කරන්න පටන් අරන්. ඊළඟට අපිට පෙන්වන්නේ ජූඩෝ ඩෝරාගේ ටේබල් එක ළඟින් කෑම එකක් අරගෙන යනකොට ඒක බැරි වීමකින් බිම වැටෙනවා. ඉතින් ජූඩෝ ඒක සුද්ධ කරන වෙලාවේ එතන තියෙන ටේබල් එක යටින් ඩෝරා ඇවිල්ලා ජූඩෝට කතා කරනවා. ඒ කතා කරලා කියනවා ඉක්මනට මාව මෙතනින් අරගෙන යන්න කියලා. ඒක අහන ජූඩෝ පුදුම හිතෙනවා. එයාට හිතා ගන්නත් බැරි වෙනවා මොකද්ද කරන්න කියලා. ඊළඟට අපිට පෙන්නන දේ ඔයාලා දන්නවද? හැමෝම රෑ කෑම ගන්න වෙලාවේදී ජූඩෝ අංකල්ගේ අශ්වයා පිටේ නැගලා හොටෙල් එක ඇතුළට එනවා. හැමෝම පුදුම වෙලා බලන් ඉන්නේ. ජූඩෝ ඩෝරාගේ ටේබල් එක ළඟට ගිහිල්ලා එයා අතේ තියෙන ෂැම්පේන් බෝතලේ අර ඔෆිසර්ට දීලා සුබපතන ගම ඩෝරාට එන්න කුමරිය මාක් එක යන්න කියලා. ඩෝරාවත් අශ්වයා පිටේ නගගෙන එතනින් යනවා. එයාලට හිතා ගන්නවත් බැරි වෙනවා සිද්ධ වුණේ මොකද්ද කියලා. දැන් මේ දෙන්නම විවාහ වෙලා ටික කාලයක් ගිහිල්ලා ඒ දෙන්නටම පුතෙක් ඉන්නවා. එයාගේ නම තමයි ජොෂුවා. මෙයාලා ගොඩක් සතුටින් ඉන්නේ. මේ වෙනකොට ජූඩෝ අංකල්ගේ හොටෙල් එකේ වැඩ කරන්නේත් නැහැ. එයාට දැන් එයාගෙම කියලා පොත්සාප්පුවක් තියෙනවා. ඒ වුණාට මේ දවස්වල නගරේ ඉන්න අයට එච්චර හොඳ කාලයක් නෙවෙයි. මොකද දන්නවද යුද්ධ පටන් අරන්. ඒ විතරක් නෙවෙයි හැම තැනම පෝස්ටර්ස් අලවලා. ඔය අතර දවසක ජූඩෝ ජොෂුවත් එක්ක ඇවිදින්න යනවා. ඉතින් එක පෝස්ටර් එකක් ඒ වෙලාවේදී ජොෂුවා කියවනවා. ඒකේ තියෙන්නේ යුදෙව්වන්ට හා බල්ලන්ට ඇතුල් වීමට අවසර නැහැ කියලා. ඉතින් ජොෂුවා අහනවා ඇයි එහෙම ලියලා තියෙන්නේ කියලා. ජූඩෝ යාට කියලා දෙනවා. හැමෝම කරන්නේ යාලට ඕන දේ. ඒක නිසා
එයාලන්ගේ නගරයට වෙන කාටවත්ම එන්න දෙන්නේ නැහැ කියනවා. ඒ වගේම තවත් දවසක ඩෝරා එළියට ගිහිල්ලා ගෙදරට එනකොට ගෙදර හැම දෙයක්ම ඇදලා දාලා ජෝඩෝයි ජොෂුවයි පේන්නේ නැහැ. ඩෝරා ගොඩක් කලබල වෙනවා. එයා ඉක්මනට රේල්වේ ස්ටේෂන් එකට යනවා. ඒ වෙනකොට හිට්ලර්ගේ හමුදාවේ අය ගොඩක් මිනිස්සුන්ව දුම්රියවල දාලා නගරයකට යවන්නයි හදන්නේ. ඩෝරාට තේරෙනවා ජොෂුවටයි ජූඩෝටයි වෙලා තියෙන දේ. ඊට පස්සේ එයා කරන්නේ එතන ඉන්න නිලධාරීට කතා කරලා මටත් මේ දුම්රියක යන්න ඕනි කියනවා. ඒත් එයාලා කැමති වෙන්නේ නැහැ. ඉතින් ඩෝරා කියනවා මගේ පුතාවයි සැමියාවයිත් අල්ලගෙන ඇවිල්ලා. ඒ නිසා මට මේකක යන්න ඕනේ කියනවා. මේ අල්ලගත්ත හැම කෙනෙක්වම කඳවුරකට ගිහිල්ලා දානවා. ගෑනු අය වෙනමයි පිරිමි අය වෙනමයි. ඒ උඩට මේ කිසි දෙයක් ජොෂුවට තේරෙන්නේ නැහැ. එයා ජෝඩෝගෙන් අහනවා මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ? ගේම් එකක් වගේ දෙයක්ද කියලා. ජොෂුවා හිතන්නේ මෙයාලව එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ ගේම් එකකට කියලා. ජූඩෝට දැන් කරන්න දෙයක් නැහැනේ. එයා පුතාට කියනවා "ඕ මෙතන ගොඩක් හමුදාවේ අය ඉන්නවා. එයාලා මොනවද කියන්නේ අපිට ඒක කරන්න වෙනවා. මේක ගොඩක් ඉන්ටරෙස්ටිං ගේම් එකක්. අපි හැමෝම මෙතනදී ක්‍රීඩකයෝ. මේක ටිකක් අමාරුයි. වැරද්දක් කළොත් ගෙදර යන්න වෙනවා. ඒ වුණාට අපි දිනුවොත් අපට පළවෙනි තෑග්ග ගන්න පුළුවන්." ඉතින් ජොෂුවා අහනවා මොකද්ද පළවෙනි තෑග්ගට හම්බ වෙන්නේ කියලා. අලුත් ටැංක් එකක් කියලා තමයි ජූඩෝ කියන්නේ. ඒ මොකද කිව්වොත් ජූඩෝ දන්නවා ජොෂුවා ටැංක් වල ගොඩක් කැමතියි කියලා. දැන් මෙයාලව ලොකු හෝල් එකකට එක්කගෙන යන්නේ. එතන මේ වෙනකොටත් ගොඩක් අයව ගෙනල්ලා දාලා. ජූඩෝට හිතා ගන්නවත් බැහැ. මේ කඳවුරේ තියෙන තත්ත්වය. මොකද ඒක එච්චර හොඳ එකක් නෙවෙයි කියලා නම් ජූඩෝට තේරෙනවා. ඒ වුණත් ජූඩෝ එයාගේ පුතාට ඒක දැනෙන්න දෙන්නේ නැහැ. ජොෂුවා නම් මෙතනට පොඩ්ඩක්වත් කැමති නැහැ. මෙතන ගොඩක් අපිරිසිදුයි කියලා. එයා අම්මා ළඟට යන්න ඕනි කියනවා. හරි අපි මේ ගේම් එක දිනුවොත් අපිට අම්මා ළඟට යන්න පුළුවන්. හැබැයි ඒකට ලකුණු 1000ක් ගන්න ඕනේ. ඒක නිසා ඔයාට මම කියන විදියට ඉන්න වෙනවා. ඔන්න ඔය වෙලාවේදී තමයි ජර්මන් නිලධාරීන් මෙයාලා ඉන්න තැනට එන්නේ. ජර්මන් දන්න කෙනෙක් ඉන්නවා නම් ඉස්සරහට එන්න කියනවා. ඉතින් ජූඩෝ ඉක්මනට ඉස්සරහට එනවා. ඒ නිලධාරීන් ජර්මන් වලින් කියන දේවල් එතන ඉන්න අයට පැහැදිලි කරලා දෙන්න තමයි එන්න කියන්නේ. ඔයාලා දන්නවද ජූඩෝ මේ වෙලාවේදී කරන දේ? අර නිලධාරීන් ජර්මන් වලින් කියන දේ වෙනුවට ජූඩෝ කරන්නේ පුතාට කිව්ව ගේම් එකේ විස්තර එයාගේ හිතින් හදලා කියන එක. මොකද එතකොට ඇත්තටම මෙතන ගේම් එකක් තියෙනවා කියලා පුතා විශ්වාස කරනවානේ. ඒ වගේම ඒ නිලධාරීන්ට ජූඩෝ කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒක නිසා ජූඩෝ එදා බේරෙනවා. පහුවදා උදේම මෙයාලා හැමෝටම වැඩට යන්න සිද්ධ වෙනවා. මේ කඳවුරේ කරන්න තියෙන වැඩ ගොඩක් අමාරුයි. ඒ වගේම මෙයාලා හැමෝටම ඒ වැඩ දරා ගන්නවත් බැහැ. ජූඩෝටත් මහත්සිං. ඉතින් ජූඩෝ එතන වැඩ කරන කෙනෙක්ගෙන් අහනවා මම මේ වැඩ කරන්න බැහැ කිව්වොත් එයාලා මට මොනව කරයිද කියලා. ඉතින් ඒ මනුස්සයා කියනවා ඔයාව යාලා මරරදායි කියලා. ඒක අහපු ගමන් ජූඩෝ බය වෙනවා. දැන් අනිත් අය හැමෝම ඉවර වෙලා ඇවිල්ලා. ඒ වුණාට ජූඩෝ පේන්නේ නැහැ. ජොෂුවත් බලන් ඉන්නේ තාත්තා එනකන්. ඔන්න ඔය වෙලාවෙදි තමයි ජූඩෝ ඇවිද ගන්නවත් බැරුව හිමීට ජොෂුව ළඟට එන්නේ. ජොෂුවව දැක්ක ගමන් ජූඩෝට අමුතු පණක් එනවා. ඒ මොන දේ වුණත් ජූඩෝ ගොඩක් බයින් ඉන්නේ. ඒත් ඒක ජොෂුවට පෙන්වන්නේ නැහැ. පුතා එක්ක එයා ටිකක් කතා කරලා අහනවා ඔයා ළමයි එක්ක සෙල්ලම් කරාද කියලා. ඔව් ඒ වුණාට ඒ අය තාත්තා කියන ගේම් එක ගැන නම් දන්නේ නැහැ. පළවෙනි තෑග්ගට ටැංක් එකක් හම්බ වෙනවා කිව්ව එකත් බොරුලු. ජූඩෝ ජොෂුවට කියනවා ඔයා ඔය කතාවලට අහු වෙන්න එපා. එයාලා කපටි. එයාලා කැමති නැහැ ඔයා පළවෙනි තෑග්ග ගන්නවට. ඔයාව පරාද කරන්නයි ඔහොම කියන්නේ. ඔයා ඕව විශ්වාස කරන්න එපා කියනවා. ඊළඟට ජොෂුවගෙන් අහනවා ඔයා කෑවද කියලා. ඒ උනත් ජොෂුවා තාත්තගෙන් අහනවා ඔයා අද ලකුණු කීයක් එකතු කරගත්තද කියලා. මොකද මෙයාලට දිනන්න නම් ලකුණු 1000ක් ඕනේ කරනවනේ. ඉතින් ජූඩෝ කියනවා අද ලකුණු 48යි ලැබුණේ. අපි අද ගොඩක් විනෝද වුණා. සෙල්ලම් කරා, hina වුණා. මට ඒ කරපු සෙල්ලම් එකක්වත් මතක නැහැ කියනවා. ජොෂුවා තාත්තා කියන දේවල් ආසාවෙන් අහන් ඉන්නවා. එයා හිතනවා මේ හැම දෙයක්ම ඇත්ත කියලා. ඔය අතර තමයි ජූඩෝ යාට ලැබුණු කෑම වලින් කොටසක් හංගගෙන ඇවිල්ලා ජොෂුවට දෙන්නේ. මොකද ජොෂුවට වේලසනින්ම කියලා තිබුණනේ කාගෙන්වත් කිසිම දෙයක් ඉල්ලන්න එපා කියලා. මොකද එහෙම වුණොත් ජොෂුවගේ ජීවිතයට ආරක්ෂාව නැති වෙනවා කියලා ජූඩෝ දන්නවා. එයාට ඩෝරා වෙනුවෙන් එයාගේ පුතාව ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා.
ඊළඟට අපිට පෙන්වන්නේ ඩෝරාව. කඳවුරේ ඉන්න අනිත් අයත් එක්ක එයාත් වැඩ කරනවා. ඔය අතරේ තමයි ඩෝරාට එක කාන්තාවක් ඒ කඳවුරේ සිද්ධ වෙන දේවල් ගැන කියන්නේ. එයා කියන විදිහට මේ කඳවුරේ ඉන්න වයසක අයවයි පොඩි අයවයි වැඩට යවන්නේ නැහැලු. මෙහි තියෙනවලු ගෑස් කුටියක්. ඉතින් එයාලව නාන්න එක්කගෙන යනවා කියලා. ඒ කුටියට දාලා මරනවලු. මේක අහලා ඩෝරාට කරගන්න දෙයක් නෑ. එයා එතන තියෙන ජනේලෙන් එළිය බලන් ඉන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජූඩෝ වැඩ කරන තැනට ජොෂුවා දුවගෙන එනවා. ඉතින් ජූඩෝ බය වෙලා අහනවා ඇයි ඔයා මෙහෙ ආවේ කියලා. සෝල්ජර්ස්ලා ඇවිල්ලා ඔක්කොම ළමයිව නාන්න එක්කගෙන ගියා. ඒ වුණාට මං එයාලත් එක්ක ගියේ නෑ. එහෙම කියනකොට ජූඩෝ දන්නවා ගෙදරදී ජොෂුවා නාන්න කම්මැලි කියලා. ඒත් එක්කම තමයි ජොෂුවා ජූඩෝ ඉන්න විදිහ දැකලා ඔයා ඔය මොනවද කරන්නේ කියලා අහන්නේ. මම ඔයා වෙනුවෙන් ටෑන්ක් එකක් හදනවා. ඒක ඉක්මනට හදලා ඉවර කරන්න ඕනේ. එහෙම කියන ජූඩෝ ජොෂුවාට යන්න කියනවා. ඒ වුණාට එයා යන්න කැමති නැති නිසා එහෙනම් ඔයා මං එනකන් කොහේ හරි හැංගිලා ඉන්න කියනවා. ඒ එක්කම අපිට පෙන්වන්නේ සෝල්ජර්ස්ලා අර වයසක අයවයි පොඩි අයවයි නාන්න කියලා ලොකු හෝල් එකට එක්කගෙන යනවා. ඊළඟට ඒ හැමෝටම නාන්න කියලා ඒ නිලධාරීන් කරන්නේ හෝල් එකෙන් එළියට ඇවිල්ලා දොර වහන එක. එතනින් පස්සේ සිද්ධ වෙන දේ ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? ඒ හෝල් එකට විෂ ගෑස් එකක් කාන්දු කරලා හැම කෙනෙක්වම මැරෙන්න අරිනවා. ජොෂුවා නාන්න අකමැති වුණානේ. ඒක නිසා ජොෂුවාට ජීවිතේ බේර ගන්න පුළුවන් වුණා. එයාට දෙවෙනි වතාවටත් ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණා. දැන් මේ කැම්ප් එකට ඉන්න එකම දරුවා තමයි ජොෂුවා. ඊළඟ දවසේ අපිට පෙන්නනවා ડોක්ටර් කෙනෙක් එක්කගෙන ඇවිල්ලා කැම්ප් එකේ ඉන්න අයව පරීක්ෂා කරන්න හදනවා. ඒකට හේතුව තමයි මේ කඳවුරේ වැඩ කරන්න පුළුවන් අය විතරක් තියාගෙන අනිත් සේරමලව මරලා දාන්නයි හදන්නේ. ඔන්න දැන් මේ ડોක්ටර් ජූඩෝව පරීක්ෂා කරන්න හදනවා. පුදුමයි. ඔයාලා දන්නවද ඒ ડોක්ටර් කවුද කියලා? ඒ වෙන කවුරුවත් නෙවෙයි. අංකල්ගේ හොටෙල් එකට ආපු ජූඩෝගෙන් හැමදාම තේරවිය හපු ડોක්ටර් තමයි ඒ. ડોක්ටර් ජූඩෝව අඳුරගන්නවා. ඊට පස්සේ ડોක්ටර් තව ටික දවසකින් මෙහෙ පාටියක් තියනවා. ඒකට ඔයා වේට් කෙනෙක් විදිහට එන්න කියලා රහසින් ජූඩෝට කියනවා. පරීක්ෂණය ඉවර වුණාට පස්සේ ජූඩෝ එයාලා ඉන්න හෝල් එකට එන්නේ. ඒ වුණාට ජොෂුවා පේන්න නැහැ. එයා හැංගිලා. ඒ විතරක් නෙවෙයි ජොෂුවා හොඳටම බය වෙලා ඉන්නේ. ඉතින් ජූඩෝ අහනවා මොකද වුනේ කියලා. මෙතන හිටපු මාමා කෙනෙක් කිව්වා මෙහි අය අපිව මරලා සබනුයි බොත්තලුයි හදන්න ගන්නවා කියලා. මේ කතාව අහන ජූඩෝ මේ වෙනකොටත් බයින් තමයි ඉන්නේ ජොෂුවා ගැන. එයාට අන්තරක් වෙයි කියලා. ඒ වුණත් ජොෂුවට ඒ වගේ බයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඉතින් ජූඩෝ පුතා ඉස්සරහ හයියෙන් hina වෙනවා. ඔයා කවදා හරි දැකලා තියෙනවද කොහේ හරි මිනිස්සුන්ගේ සබනුයි බොත්තනුයි හදනවා? හැමෝම බොරු කියන්නේ. එතකොට ඔයා මේ ගේම් එක පරදිනවනේ. එයාලට ඕනේ ඔයාව පරද්දන්න. ජූඩෝ හදන්නේ මේ ගේම් එක ඇත්ත එකක් කියලා ජොෂුවට දැනෙන්න දෙන්න. ඒ වුණාට ජොෂුව කඳවුරේ සිද්ධ වෙන දේවල් වලට පොඩ්ඩක්වත් කැමති නෑ. ජොෂුව කියනවා මට මෙහි ඉන්න බෑ ගෙදර යන්න ඕනේ කියලා. ඔයාලට හිතා ගන්නවත් බෑ නේද? මේ වෙලාවේ තාත්තා කෙනෙක් විදියට ජූඩෝ කොච්චර අසරණ වෙනවද කියලා. ජූඩෝ කොහොම හරි ජොෂුවව රවට්ට ගන්නවා. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ කඳවුරේ නිලධාරීන්ගේ පාටි එක දවස. ජූඩෝ වේට කෙනෙක් විදියට වැඩ කරනවා. ඔය අතර තමයි එයා දකින්නේ ජර්මන් සොල්දාදුවන්ගේ දරුවෝ ටික. එයාලා එළිය සෙල්ලම් කර කර ඉන්නවා. ඒත් එක්කම තව එක දරුවෙක් එළියේ තියෙන බොක්ස් එකක් ඇතුලේ ගිහින් හැංගෙනවා. ජූඩෝ හිතනවා මේක තමයි හොඳම වෙලාව. ජොෂුවා හැමතිස්සෙම අහනවනේ මෙහි ඉන්න අනිත් ළමයි ටිකකෝ කියලා. ඉතින් ඉක්මනට ගිහිලා ජොෂුවාව එක්කගෙන ඇවිත් අර බොක්ස් එක ඇතුලේ ඉන්න ළමයාව පෙන්නනවා. ඒ ළමයින්ම දැකලා ජොෂුවාත් ගොඩක් සතුටු වෙනවා. ඔන්න ඔය අතරේදී තමයි ජොෂුවාව ජර්මන් නිලධාරියෙක් දකින්නේ. එයා හිතන්නේ ජොෂුවා එතන ඉන්න නිලධාරියෙක්ගේ දරුවෙක් කියලා. එයා ජොෂුවට අඬ ගහනවා. ඒ වෙලාවේදී ජූඩෝ හොඳටම බය වෙනවා. ඊට පස්සේ ජූඩෝ ඉක්මනට ජොෂුවගෙන් පොරොන්දුවක් ගන්නවා කාත් එක්කවත් කතා කරන්න එපා කියලා. ඒ මොකද දන්නවද? ජොෂුව කතා කරන්නේ ඉතාලි වලින්නේ. එතකොට හැමෝම දැනගන්නවා ජොෂුවා කියන්නේ ජර්මන් දරුවෙක් නෙවෙයි කියලා. එහෙම වුණොත් ජොෂුවගේ ජීවිතය අන්තරේ වැටෙනවා. ඉතින් ජොෂුවත් පොරොන්දු වෙනවා කාත් එක්කවත් කතා කරන්නේ නැහැ කියලා. ඉතින් අර කාන්තාව ජොෂුවව පාටියට එක්කගෙන යනවා. ජොෂුවා ගොඩ දවසකට පස්සේ රස කෑම වර්ග ගොඩක් කනවා. ජොෂුවාට බය වෙන්න දෙයක්වත් නැහනේ. එයාගේ තාත්තා වේට කෙනෙක් විදියට ළඟින්ම ඉන්නවනේ. ඉතින් ජොෂුවාට ජූඩෝ කෑම එකක් ගෙනගින් දෙනවා. ඔන්න ඔය වෙලාවේදී ජොෂුවා ඉතාලි භාෂාවෙන් thank you කියලා කියනවා.
ඒක එතන ඉන්න නිලධාරියෙක්ට ඇහෙනවා. එයා දැක්කේ නෑ කවුද කිව්වේ කියලා. එයා ඉක්මනට ඉහළ නිලධාරියෙකුට කියලා ළමයි ඉන්න තැනට එක්කගෙන එනවා. ඒ වෙලාවේදී ජූඩෝ අනිත් ළමයිටත් ඒ වචනේ පුරුදු කරනවා දැකලා ජූඩෝට ඒ නිලධාරීන් හොඳටම බනිනවා. කොහොම හරි පාටිය ඉවර වෙලා ජොෂුවවත් අරගෙන එයාලා හෝල් එක පැත්තට යනවා. ඉතින් ඒ වෙලාවේදී ජූඩෝ දකිනවා කඳවුරේ ඇතුලේ මොකක් හරි කලබලයක් කියලා. ජූඩෝ ඒ ගැන හොයලා බලනවා. එතකොට තමයි එයා දැනගන්නේ ඇමරිකන් හමුදාවේ කඳවුරට ඇවිල්ලා කියලා. ඉතින් ඒක නිසා ජර්මන් හමුදාවේ අය මේ කඳවුරේ ඉන්න අය මරන්න පටන් අරන්. ඉතින් ජූඩෝට තේරෙනවා තවත් මේ කඳවුරේ ඉන්න බෑ කියලා. අනිත් අයටත් කියලා පුතාවත් අරගෙන එළියට එනවා. ඔන්න දැන් තමයි ජූඩෝට තියෙන ලොකුම අභියෝගය. ඒ තමයි පුතාවයි නෝනමයි බේරගන්න එක. ඉතින් ජූඩෝ පුතාට කියනවා දැන් මේ ගේම් එක ඉවර වෙන්නයි හදන්නේ. ඔයාව තමයි මේ හැමෝම හොයන්නේ. අපිට තව ලකුණු 60යි ඕනි කරන්නේ. හෙට උදේ වෙනකොට ලකුණු 1000 ගත්තොත් ඔයා තමයි මේ තරඟේ දෙනන්නේ. ඒක නිසා ඔයාට උදේ වෙනකන් තද්ද නැතුව ඉන්න වෙනවා. එහෙම කියලා එදා පාටිය දවසේ ළමයෙක් හැංගිලා හිටපු බොක්ස් එක පෙන්නලා ජොෂුවට කියනවා ඒක ඇතුළට වෙලා හැංගිලා ඉන්න කියලා. හදිස්සිය හරි ජූඩෝ එන්න පරක්කු වුණොත් ඒකෙන් එළියට එන්න එපා කියලාත් කියනවා. ඒ විතරක් නෙවෙයි කිසිම සත්‍යයක් නැති වෙනකම්ම බොක්ස් එක ඇතුළට වෙලා ඉන්න කියනවා. එහෙම කියලා පොරොන්දුකුත් ගන්නවා. දැන් ජූඩෝ පුතාව බොක්ස් එක ඇතුලේ තියලා ඩෝරව හොයාගෙන යන්නේ. ඔන්න එතකොට තමයි දකින්නේ ට්‍රක් එකකින් කඳවුරේ ඉන්න කාන්තාවන්ව අරගෙන යනවා. ඉතින් ජූඩෝ ඉක්මනට ගිහිල්ලා ඒ ට්‍රක් එකේ ඉන්න අයගෙන් අහනවා ඔයාලත් එක්ක ඩෝරා කියලා කෙනෙක් ඉන්නවද කියලා. ඔව් එතන ඩෝරා කෙනෙක් ඉන්නවා. ඒත් ඒ ජූඩෝගේ ඩෝරා නෙවෙයි. ඔන්න ඔය වෙලාවේදී නිලධාරිනියක් ජූඩෝව දකිනවා. ජූඩෝ හැංගෙන්න ගොඩක් උත්සාහ කරනවා. ඒ වුණාට වැඩක් වෙන්නේ නැහැ. ජූඩෝව ඒ නිලධාරීන් ඇවිල්ලා අල්ල ගන්නවා. ඇත්තම කිව්වොත් මේ මොහොත හරිම සංවේදී. ජූඩෝ දැන් දන්නවා මේ එයාගේ අන්තිම විනාඩි කිහිපය කියලා. ඒ විතරක් නෙමෙයි එක පැත්තකින් ජූඩෝට පේනවා බොක්ස් එක ඇතුලේ හැංගිලා ඉන්න පුතාවත්. එයා දන්නවා පුතාටත් මේ හැම දෙයක්ම පේනවා කියලා. ඔයාලට හිතෙන්නේ කොහමද? තාත්තා කෙනෙක් විදිහට ජූඩෝ මේ වෙලාවේදී කොච්චර අසරණ වෙනවද? ඒ වුණාට ජූඩෝ පුංචි පුතාට සතුටින් ඉන්නවා වගේ ඇහැක් ගහනවා. ජොෂුවත් තාත්තට ඇහැක් ගහනවා. මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලාවත් එයා දන්නේ නැහැ. ජූඩෝ එයාව අල්ලගෙන යන නිලධාරියාත් එක්ක විනෝදෙන් වගේ යනවා. ඒ ජූඩෝ මේ වෙලාවේ එයාගේ මුළු හදවතීම කඩන් වැටිලා. මොකද තව ටික වෙලාවක් ජූඩෝට ජීවත් වෙන්න පුළුවන්. එයාගේ පුංචි පුතාව ඩෝරව ආයි කවදාවත් එයාට දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ කිසිම දෙයක් ජූඩෝ එයාගේ පුතාට දැනෙන්නවත් දෙන්නේ නැහැ. මොකද ජොෂුවා මේ ඇත්ත දැනගත්තොත් එයා හැංගිලා ඉන්න තැනින් එළියට එනවනේ. එහෙම වුණොත් ජර්මන් හමුදාවේ ජොෂුවවත් මරලා දානවා. මේ කිසිම දෙයක් නොදන්න ජොෂුවා හිතන් ඉන්නේ හැම දෙයක්ම ගේම් එකේ කොටසක් කියලා. තාත්තා වහුණ නිසා එයා හිතනවා එයා ගේම් එකෙන් අවුට් වුණා කියලා. ඇත්තටම ජූඩෝ ගේම් එකෙන් දැන් අවුට් වෙනවා. ඇත්තටම මේ වෙලාව හරිම සංවේදී. ජූඩෝ බාර නිලධාරීන් අරගෙන යනවා. මේ අරගෙන යන්නේ වෙඩි තියලා මරන්න කියලා දැනම ජූඩෝ එයාගේ පුතා වෙනුවෙන් ඒ ගමන සතුටින් යනවා. එක තැනකදී ජූඩෝව අපිට පෙන්වන්නේ නෑ. වෙඩි සද්දයක් විතරයි ඇහෙන්නේ. ඊට පස්සේ පෙන්නනවා ඒ නිලධාරියා ජූඩෝ නැතුව තනියම එනවා. තාත්තව හැමදාටම නැති වුණා කියලා නොදන්න ජොෂුවා තනියම අර බොක්ස් එක ඇතුළට වෙලා ඉන්නවා. මොකද එයා තාත්තට පොරොන්දු වුණානේ හැම දෙයක්ම ඉවර වෙනිකම් බොක්ස් එකේ ඉන්නවා කියලා. ඉතින් මුළු රෑම ජොෂුවා ඒ බොක්ස් එකට වෙලා ඉන්නේ. පහුවදා එළිය වැටෙනවා. කිසිම සද්දයක් නැහැ. ජොෂුවා හිමීට බොක්ස් එකකින් එළියට ඇවිල්ලා බලනවා. කවුරුවත්ම පේන්නේ නැහැ. ඔන්න ඒ එකම ජොෂුවට හිතා ගන්නවත් බැරි විදිහට එයාගේ ළඟට ලොකු ටැංක් එකක් ඇවිල්ලා නවත්තනවා. ජොෂුවා සතුටින් කෑ ගහනවා. ඒක ඇත්තක් වුණා කියලා. මොකද දන්නවද? ජොෂුවට තාත්තා කිව්වනේ මේ ගේම් එක දින්නොත් ඇත්තම ඇත්ත ලොකු ටැංක් එකක් ටැග්ගක් විදියට හම්බ වෙනවා කියලා. ජොෂුවා දැන් ඉන්නේ ගොඩක් සතුටින්. ටැංක් එක ඇතුලේ ඉඳලා නිලධාරියේ ජොෂුවට කතා කරනවා. ඒ වුණාට ජොෂුවට මොනවත්ම තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිලධාරියා ජොෂුව ටැංක් එකේම නග්ගගෙන අරගෙන යනවා. ජොෂුව හරිම සතුටින් එයා ගේම් එක දිනුවා කියලා හිතාගෙන නිලධාරියාත් එක්ක යන්නේ. ඔය අතර තමයි ජොෂුවට එයාගේ අම්මව දකින්න හම්බ වෙන්නේ. අම්මව දැකලා ජොෂුව කෑ ගහනවා. ඊට පස්සේ දුවලා ගිහිල්ලා එයාගේ අම්මව ආදරෙන් වැළඳ ගන්නවා. ඔන්න දැන් තමයි මේ මූවි එකේ අන්තිම මොහොත. ජොෂුවගේ කටහඬ විතරයි අපිට ඇහෙන්නේ. එයා දැන් තරුණේ. එයා හැමෝටම කතා කරනවා.
මේ කතාව ඇත්තටම මගේ තාත්තාගේ කතාව. එයා මං වෙනුවෙන් එයාගේ ජීවිතේ කැප කරලා මට දෙවනි වතාවටත් අලුත් ජීවිතයක් දුන්න කතාව තමයි මේ කියනවා. එතනින් මේ මූවි එක ඉවරයි. ඉතින් යාළුවනේ ඔයාලා මොකද හිතන්නේ? ඇත්තටම හරිම සංවේදී ආදරණීය කතාවක් නේද? මේ කතාව වෙන්නේ ජූඩෝ වගේ තාත්තලා අම්මලා අපි අතර අදටත් ඉන්නවා. ඉතින් එයාලගේ වටිනාකම දැනෙනකොට එයාලා අපි අතර නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම අපි ගන්න සමහර තීරණ නිසා අපිට එයාලගෙන් ගොඩක් ඈතට යන්න සිද්ධ වෙනවා. ඒත් එදාට අපි පරක්කු වැඩි. ඒ මොකද එයාලගේ වටිනාකම දැනෙනකොට එයාලා අපි ළඟ නැහැ. ඉතින් යාළුවනේ අපි ළඟ ඉන්න අපිට ආදරය කරන අයට ආදරණීය කෙනෙක් වෙන්න. ඒ මතකයන් අපිට හරියට වටිනවා. ඉතින් මේ වගේ ලස්සන මූවි එකක් අරගෙන මං එන්න. එතක පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්න.